සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම අදත් මගේ යාළුවෝ හැමදෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ පුහුණු කරගෙන යන වීර ගහක තවදුරටත් පුහුණු කරන අවස්ථාවක සම්පූර්ණ වීඩියෝ එකක්. කලින් අවස්ථාවකත් මම වීර ගහක වීඩියෝ එකක් කරා. ඉතින් මේකත් මම ඒ වගේම නඩත්තු කරගෙන යන ගහ ගැන පොඩි විස්තරයක් කියන්නම්. දැනට අවුරුදු 3ක විතර කාලයක් තිස්සේ මම පුහුණු කරගෙන යන වීර ගහක් තමයි මේ ගහ. ඒ වුණාට මීට කලින් අවස්ථා දෙකක් හෝ තුනකට වඩා මම මේ ගහ කප්පාදු කරලා නැහැ. මොකද වීර ගස්වල අතු වර්ධනය වෙන්නේ සාමාන්‍යයෙන් ලස්සන රටාවකට. ඒ කියන්නේ දෙබල් බෙදිලා අතු වගේ කිනිති ඇවිල්ලා හරි ලස්සන ක්‍රමයකට තමයි වීර ගස්වල අතු සාමාන්‍යයෙන් ස්වභාවිකවම වර්ධනය වෙන්නේ. ඒක නිසා අපිට මේක වැඩි කාලයක් වර්ධනය කරලා වුණත් හැඩයක්, ඒ කියන්නේ බොන්සයි ස්ටයිල් එකක් නඩත්තු කරගෙන යන්න ඉතාමත් පහසුයි. ඉතින් මම මේ කතා කරන ගමන්ම මේ වෙනකොට ගහේ සම්පූර්ණම කොළ ටික ඉවත් කරගත්තා. මොකද අපි ට්‍රේනින් කරනකොට මේ අතු වල හැඩය අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන්නේ ගහේ තියෙන කොළ ටික සම්පූර්ණ ඉවත් කරගත්තට පස්සේ. මොකද එතකොට අපිට අතු විහිදලා තියෙන විදිහ, අතු බෙදලා තියෙන විදිහ පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒත් එක මම ඔයාලට කියන්නම් මේ සමහර අතු තියෙනවා. ඒ කියන්නේ මේ වීරගස් වල ස්වභාවය දලු කාලේ වගේ නෙමෙයි, මෝරවට පස්සේ ඊටමත් දැඩි. ඒ කියන්නේ මාරම විදියට හයියයි. ඉතින් ඒක නිසා දැන් මේ අල්ලන් ඉන්න අත ඉහළට ඉසවිලා තියෙන ස්වභාවයක් තිබුණේ. ඒක නිසා මම කඳට කම්බියක් දාලා මේ අත පහළට වෙන්න කම්බියෙන් වෙලා ගැනීමක් තමයි මේ කරගන්නේ. ඔයාලට මේ පේනම ඇති සාමාන්‍යයෙන් අර මෝරවට පස්සේ ලොකු පරීක්ෂණයක් දරන්න වෙනවා අපිට අවශ්‍ය කරන හැඩයට අතු නවා ගන්න. තව දෙයක් මම ඔයාලට කියන්නම්. වීර කියන්නේ සාමාන්‍යයෙන් බොන්සයි කරන ශිල්පියෙකුට අනිවාර්යෙන් තියෙන්න ඕන ගහක්. මොකද මේ වීර ගහත් එක්ක බැඳිච්ච ලොකු ලස්සන කතාවක් තියෙනවා. මොකක්ද දන්නවද? ඒ කියන්නේ මේ වීර ගහ සාමාන්‍යයෙන් වර්ධනය වෙන්නේ ගොඩාක් හිමින්. මම කලින් වීඩියෝ එකේත් ඔය කතාව කිව්වා. මම ආයෙත් පාරක් කියන්නම්. මොකද මේ වීර ගහ කියන්නේ ඉතාමත්ම සෙමින් තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ඒතකොට බොන්සයි කරන ශිල්පියෙකුට ඉවසීම කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ ඉවසීම ප්‍රගුණ කරන්න වීර ගහක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒත් එකම මේ විදිහට දිගට වර්ධනය වෙලා තියෙන අතු කප්පාදු කිරීමක් කරගන්නවා. මම මේ අල්ලන් ඉන්න අත සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ වීර ගස් වල අතු සාමාන්‍යයෙන් ඉහළට තමයි සෙවෙන්නේ. ඔය අල්ලන් ඉන්න අතත් එහෙමයි. ඒක නම් මේ විදිහට මැදින් කපලා ඉහළට යන එක වළක්වන්න වයර් කරලා යට තට්ටුවට සමාන්තරව ඒක නවා ගැනීම කරගන්නවා. මේ ගහ මම ඇත්තටම පුහුණු කරගෙන යන්නේ. ඔයාලට පේනවා යට තට්ටුව වෙනමත් ඉහළට ගිහින් තියෙන අනිත් අත්ත තවත් කොටසක් විදිහට තමයි පුහුණු කරගෙන යන්නේ. ඒත් එක්කම බලන්න මම මේ දැන් නමනත් ගොඩක් මෝරලා නැති නිසා මට ඉතාමත්ම ඉක්මනින් නවා ගැනීම කරගන්න පුළුවන් වුණා. මොකද මේ අත්ත ගොඩාක් මෝරලා නැහැ. දැන් අනිත් අත වගේ මෝරලා තිබුණා නම් ඇත්තටම නවා ගැනීමට පරිශ්‍රමයක් දරන්නම වෙනවා. ඉතින් ඒත් එක්ක මම උඩ කොටසෙත් මේ විදිහට දිගට වර්ධනය වෙලා තියෙන අතු කප්පාදු කර ගැනීම මේ විදිහට සිද්ධ කරගන්නවා. අපි බලමු දැන් මේක නිර්මාණය කරගෙන යනකොට හැඩය වෙනසක් කරන්න වෙයිද? මේකත් ඔළුවේ තියාගෙන යම්කිසි ප්‍රමාණයක් ගෙස් කරගෙන තමයි අපි අතු කප්පාදු කරන්න ඕනේ. මෙන්න මේ අතත් මම අර ඉස්සල්ලාම කඳට සම්බන්ධ කරලා නැමු වගේම ඒකමයටම ගහේ කඳට කම්බියක් දාලා පහළට නවා ගැනීමක් කරගන්නවා. ඒ කියන්නේ ඇත්තටම කඳට කම්බියක් දාලා නවා ගද්දී අපිට ලොකු ආයාසයක්, ඒ කියන්නේ ශක්තියක් කඳෙම ගන්න පුළුවන් නිසා අතු දෙකකට කම්බියක් දාලා නමනටත් වඩා පහසුවෙන්
අවශ්‍ය තැනට අපිට යත්ත ගන්න පුළුවන්. ඒක නිසා තමයි අවශ්‍ය තැන්වලදී කඳට කම්බියක් දාලා අතු පහළට නවා ගැනීමක් කරගන්නේ. මම මේවට දැන් පේනන අවස්ථාව බලන්න. දැන් මම මුලින් ඉස්සලා අතු ටික කැපුවට ඒ හැඩේ පොඩ්ඩක් අර ඒක අතු දෙපැත්තට වැඩි වගේ නිසා කේදු ගතියක් එන්න ඕන නිසා මම ආයෙත් වතාවක් මේ උඩ කොටසේ අතු කපලා අයින් කරගන්නවා. ඒ කියන්නේ කෙටි කරගන්නවා. ඒත් එක්කම මට දැන් මෙතන තේරෙනවා මේ ගහ උස වැඩි කියලා. ඒක නිසා මේ උඩ කොටස මෙන්න මේ විදිහට කපා ඉවත් කර ගැනීමක් කරගන්නවා. දැන් අපි ගහේ යට කොටස ඒ කියන්නේ ප්‍රධානම කොටස මූල පද්ධතිය ගැන පොඩ්ඩක් බලමු. බලන්න දැන් මේකේ මුල් යට වර්ධනය වෙලා තියෙන විදිහ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති. අපි දැන් මේ පොලිතින් ආවරණය ඉවත් කරලා බලමු. අපේ යට කොටස ඒ කියන්නේ මූල පද්ධතිය කොහොමද තියෙන්නේ කියලා. මම ඔයාලට තවත් කාරණාවක් මෙතනදී දැනුවත් කරන්නම්. ගහක් කප්පාදුවකට නැත්නම් පුහුණු ට්‍රේනින් අවස්ථාවකට ගන්නවා නම් දවසක් හෝ දෙකකට කලින් ඒ ගහට වතුර දාන්න එපා. මොකද පස් ටික වේල්ලා තියෙන තරමට අපිට රිපෝට් කිරීමක් කරගන්න ඉතාමත් පහසුයි. ඒ කියන්නේ මුල් ටිකත් පරිස්සම් කරගෙන අනවශ්‍ය පස් කොටස් ටිකත් ඉවත් කරගෙන ඒ කියන්නේ අපිට ඕන විදිහට පස් ටික අයින් කරගෙන නැවත රිපෝට් කර ගැනීමක් කරගන්න ඉතාමත් පහසුයි. අනික ගහේ මුල් ටිකට ඒක ලොකු ආරක්ෂාවකුත් වෙනවා. නැත්තම් මේක තෙත ගතිය තිබුණොත් පස් තට්ටුව සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. කෙඳි මුල් වලට ලොකු හානියක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ පෙන්නන විදිහට මම නම් මෙතන ස්ටික් එකක් පාවිච්චි කරන්නේ. වටේ තිබුණු පස් ටික අයින් කරගත්තට පස්සේ මේ වටේ ඇදිලා තියෙන මුල් කප්පාදු කර ගැනීම තමයි කරගන්නේ. ඔයාලට පේනවා ඇති අතු වගේම තමයි මුල් වලත් ශක්තිය. ඒ කියන්නේ වීරගහේ අතු වගේම මේ මුලුත් ඉතාමත් දැඩි. සාමාන්‍ය ප්‍රමාණයට මේරුවත් ලොකු ආයසයක් දරන්න ඕනේ කප්පාදු කරන්න. ඉතින් වටේ මුල් ටිකක් කපලා මේ වගේ යට තියෙන ලොකු මුල් ටිකක් කපලා ඉවත් කර ගැනීමක් කරගන්නවා. ඔන්න දැන් මුල් කප්පාදු කරලා අවසానයි. ඉතින් මේ මම ඔයාලට පෙන්නන්නේ මම පුහුණු නිර්මාණය. ඒ කියන්නේ ට්‍රේනින් කරන්න භාවිතා කරන පස් මිශ්‍රණය කරදහය, වියලිකොම, මතු පිටපස්, වැලි ආදී තමයි මම ඒවට භාවිතා කරන්නේ. ඉතින් නැවත වතාවක් අලුත් පොලිතින් බෑග් එකකට පතුලට පුහුණු පස් යම් කිසි ප්‍රමාණයකට අඟල් දෙකක් තුනක් දාලා ඊට පස්සේ තමයි අපි මේ දැන් කප්පාදු කරගත්ත අපේ නිර්මාණය බඳුන්ගත කරන්න. ඊට පස්සේ උඩින් පස් මිශ්‍රණය දාලා කොටා ගැනීම කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ වීරගහ රිපෝට් කිරීම කරගත්තේ කප්පාදුවෙන් පස්සේ. වතුර ටිකුත් එකතු කරගත්තා. ඉතින් මොකද හිතෙන්නේ? මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් කිසි අවබෝධයක් ගන්න ලැබෙන්න ඇති. කාටමල් ප්‍රයෝජනක් වුණා නම් ඇත්තටම සතුටුයි. ඉතින් ආයෙත් දවසක හම්බ වෙමු. සුබ දවසක්.